තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. තණ්හාය විප්පමුත්තස්ස. හරිම ලස්සන වචනය. තණ්හාය විප්පමුත්තස්ස. තණ්හාව නැත්තම් නත්ති සෝකෝ කුතෝ භයං. ශෝකෙකුත් නැහැ, බයකුත් නැහැ. අපි මිරීකගෙන හිටියොත් තමයි අමාරු. අතාරින්න. වේදනාව හරි අඩුයි. තණ්හාය. මං කියන්නෙත් ඔයත්තන්ට ඒක. අපි හැමෝම වයසට යනවා. යනවද නැද්ද? යනවා. අපි හැමෝටම මේ අතෙන් වතුර ඩිංග ගන්න බැරි වෙනවා. අපි හැමෝටම මේ අතෙන් සබන් කෑල්ල අරගෙන මේ අතේ අනික් අතේ ගා ගන්න බැරි වෙනවා. අපි හැමෝටම ඇඳගෙන හිටපු රෙද්ද අරගෙන ගලේ ගහ ගන්න බැරි වෙන වෙලාවක් එනවා. අපි හැමෝටම පනා මගේ නම් කොණ්ඩේ නෑනේ. ඔයත්තන්ට දවසක වෙනවා කොණ්ඩේ පනාව අරගෙන කොණ්ඩේ පීර ගන්න බැරි දවසක් එනවා. දවසක් එනවා කකුල් දෙකට සෙරෙප්පු දෙක දා ගන්න බැරි දවසක් එනවා. එතකොට අපි දෙන්නේ නැහැ ගෙදර පුතේකටවත් දූ කෙනෙකුටවත්. අපි කියන්නේ මොකද්ද? උඹ මේක ගනි මම මරුණට පස්සේ උඹ මාව කොහෙද ආයිද දන්නේ නැහැ. දැන් ඉන්නේ තණ්හාවෙන්ද නැද්ද? ඔබ හිතන්න. දැන් ඉන්නේ තණ්හාවෙන්. මොකටද තණ්හාවෙන්ද? ගෙදරට. මන් දෙන්නේ උඹට බිස්නස් එක. මම මරුණාම ඕන්නම් ගනේ. මන් දෙන්නේ උඹට මගේ ඇඳුම් ටික. ඕන්නම් මම මරුණාම ගනේ. අපි මරුණාම දෙන්නේ මොකක්ින්දද? කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. මැරිලා යනකොටත් පින්වන්ත මෑණියෝ අරයි යන්න පුළුවන් නම් මොකෝ කරන්නේ? ඒක තියාගන්න මිනි පෙට්ටිය ගාවේ. ඊළඟ ආත්මෙට එන්න ඕනේ. මේකත් අරගෙන කියලා. කිසි මිනිහෙකුට අරයි යන්න බෑ කියලා මරණ මංචකයට යනකොට දැනගත්තා. දැනගන්න හින්ද ඕන එකෙක් ගනියෝ. හැබැයි දීලා තියෙන්නේ අතින්ද හිතින්ද? අතින් දීලා තිබ්බට හිතින් දීලා නැහැ. අතින් දීලා. හැබැයි දීලා නැත්නම් මොකෙන්ද? හිතින් දීලා නැහැ. තණ්හාය ජායති සෝකෝ. මේ පැත්තේ සේලයින් එක ගහලා ඇඟට දීලා. මේ පැත්තේ මාස් එකක් වගේ එකක් ගහලා ඔක්සිජන් දීලා. අර පැත්තේ දොස්තර මහත්තයා පපුවට නැගලා දඩි ගාලා පපුව මසාජ් කරනවා. අනිත් පැත්තෙන් දරුවෝ ඇවිල්ලා අඬනවා. මොකක් කියලාද? අප්පච්චි දාලා යන්න එපා කියලා. හැබැයි අප්පච්චිට තියෙන දරුවෝ දාලා යන්න තණ්හාවද ගෙදර දාලා යන්න බෑ කියන එකද? ඔබ කියන්න. අප්පච්චි කියන්නේ කොහොමද මම යන්නේ බොල තොට දුන්නු ගෙදරට මං කැමැත්තෙන් නෙමෙයි දුන්නේ. දැන් බලන්න තණ්හාය ජායති සෝකෝ. පණ ටික යනවා කියලාවත් දැනෙන්නේ නැති තරම් තණ්හාවක් ඇති වුණොත් ඔයත් හිතන්න කොහෙද ගිහිල්ලා උපදින්නේ? ඒ ගෙදරම උපදින්න පුළුවන් පෙරේතෙක් වෙලා කුම්භහන්නෙක් වෙලා පිසාචෙක් වෙලා පණුවෙක් වෙලා.